දේශානි සහ ඉසුරු අතර ලොකු ගැටුමක් ඇති වෙලා. ඒ ගැන දේශානි පහුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට කියලා තිබුණා. ඒ සිදුවීමත් එක්ක කලා ලෝකේ බොහෝ දේවල් වෙන්න පටන් අරගෙන තියෙන අතරේ ඔන්න හැංගිලා ඉඳපු මහේෂි මදුසංකා ආයෙත් මේ සිදුවීම මැද්දට ඇවිල්ලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දේශානිගේ මූණ තුවාල වෙන්නම ඉසුරු ගහලා කියන සිදුවීම මේ වෙද්දි හැමෝම දන්නවා. ඒ දෙන්න අතර තිබ්බ සම්බන්ධය ඒ ගැටුමත් එක්ක අවසන් කියලා දේශානි Facebook සටහනක් දාලා තිබුණා. ඒ වගේම ඒකට බොහෝ දෙනා අදහස් පළ කරලා තිබුණා වගේම හැමෝම වගේ දේශානි වෙනුවෙන් පෙනී ඉන්න අරගෙන තිබුණා. ඒ අදහස් අතරේ හැමෝම වගේ කියන්නේ ඉසුරු කියන්නේ සල්ලාලෙක්. ඒ හින්දා ඒ ගැන පුදුම නැහැ කියලා. ඒකට උදාහරණ විදිහට මීට පෙර ඉසුරු එක්ක සම්බන්ධයක් තිබුණ තරින්දිවත් ඇදලා අරගෙන තිබුණා. වසර 3කට පමණ උඩ තරින්දිත් ඉසුරුගෙන් බොහොම අමාරුවෙන් අයින් වෙලා ඒ ගැන Facebook සටහනක් තියලා තිබුණා අපිට මතකයි. අපි ඒ ගැන මීට පෙර වීඩියෝ එක කිව්වා. කොහොම වුණත් මේ අතරේ දේශානිට වෙලා තියෙන අසාධාරණය ගැන කලා ලෝකේ බොහෝ දෙනාත් කතා කරලා තිබුණා. මනෝහාරි පෝස්ට් එකක් දාලා කියලා තිබුණේ අන් අයට ගරුත්වය දෙන්නේ නැතිනම් ඒ වගේ සම්බන්ධතාවල ඉන්නේ නැතුව ඉවත් වෙන්න කියලා. ඔය අතරේ කාලයකට පස්සේ මහේෂි මදුසංකල් ලයිව් වීඩියෝවක මේ ගැන අදහස් පළ කරලා තිබුණා. අය කියන්නේ ලංකාවේ පිරිමි ගෑනු වගේ වෙලා කියලා. ඒකට හේතුව දේශානි මුහුණ තුවාල වුණ ෆොටෝවට ලංකාවේ පිරිමිත් එහෙම මූණට කොළ කෑලි අලවගෙන ෆොටෝ දාලා කියලායි ඇය කියන්නේ. ඒ වගේම ඇයටත් අතීතේ මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වූ බවත් ඒ සිදුවීම් වලට hina වෙන අයට නුදුරේදිම ඔය අත්දැකීමට මුහුණ දෙන්න වෙන බවත් ඇය කියනවා. කෙසේ නමුත් ඉසුරුගේ පාර්ශවයෙන් මේ ගැන තවම සඳහනක් කරලා නැහැ. අපි බලන්නිමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ ගැන තොරතුරක් අපිට ලැබුණොත් අපි ඔයාලට අනිවාර්යෙන්ම කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.